කත්නූරුවේ සිරිධම්ම හාමුදුරුවෝ මේ දවස්වල ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ධර්මකථික ස්වාමින් වහන්සේ කිව්වොත් වරදක් නැහැ. පසුගිය පෝය දිනයක පෞද්ගලික රූපවාහිනී නාලිකාවක ධර්මදේශනයකට සහභාගී වුණු කත්නූරුවේ සිරිධම්ම ස්වාමින් වහන්සේ කේන්ති ගැනීම ගැන ධර්ම කරුණු පහදා දුන්නා. ඒ ධර්ම සාකච්ඡාව අන්තර්ජාලය ඔස්සේ නරඹපු ප්‍රේක්ෂකාවන් උන්වහන්සේගේ ධර්මදේශනය ගැන හොඳ වගේම නරක කමෙන්ටුත් ලියා තිබුණා. අද අපි ඔබට මේ ගැන එන්නේ ඒ අදහස් වලින් කීපයක්. කමෙන්ට් කොමික් අපිව ෆලෝ කරලා ලයික් එකක් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. කේන්ති ඇති වෙන්න අපෙන් ඈත් වෙන්නේ අපෙන් නැති වෙන්නේ කවුද? අපේ ප්‍රියතමයෝ අපිට නැති වෙනවා. ඔය දෙසන බණ නෙවෙයි සිවුර ගලවන්න. JVP සහ මාලිමා ආණ්ඩුව 6 වසරේ ළමයිට සමලිංගික සෙක්ස් කරන්න උගන්වන එක හොඳයිද නරකයිද කියලා. හාමුදුරුවෝ කියන්නේ හරිද වැරදිද කියලා. කොණ්ඩි කෙපුවේ මොන සැලුන් එකෙන්ද? ගංජා කන්තෝරුවා. වැඩි බණ. ඒක ඇත්ත. බණ අහන අයට කියන්න තියෙන්නේ බුදුන්ගේ කාලෙත් මෙහෙම අය හිටිය කියලයි. කාලීන ධර්මදේශනා කියන එක තමයි අද හරියනම දේ. මේවා බණද? දෙව්දත්තරලට රිදෙනවා. හොඳ දේවල් විතරක් ගන්න පුරුදු වෙන්න ඕනි ඕනම කෙනෙක්ගේ. අපහාස කරන්න එපා. බුදු සරණයි අපේ හාමුදුරුවන්ට. අනේ වැඩි බණ. උඹට බණින එකෙක් උඹේ දායකයෝ ළඟට ආවොත් ගහලා කුඩු කරන්න කියන ඇදහිීමෙන් ඉන්න උඹට මෙහෙම කියන්නේ. රැවටීමේ සීමාවක් තියෙනවා. කාලයට ගැලපෙන තේරෙන විදිහට බුදුබණ අහන්න ලැබීම අපේ පිනක්. සාදු සාදු. තෙරුවන් සරණයි සාමින් වහන්සේ. දීර්ඝායුෂ ලැබේවා. මට ගොඩාක් කේන්තියන කෙනෙක් අපේ හාමුදුරුවනේ. ගොඩාක් උත්සාහ කරනවා හදාගන්න. මගේ ළඟින්ම ඉන්න අය මට අහිමි වෙනවා කියලා දැනෙනවා. මීහරක් රැළක් ඉන්නවා. බණ වගේම හොඳ නරක තහන්න ඕනේ. ඒකත් බණක් වගේ තමයි. ඔබ වහන්සේගේ ගමන යන්න. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. මම ආයේ කේන්ති ගන්නේ නෑ අපේ හාමුදුරුවනේ. කේන්ති නිසා මට ගොඩක් දේවල් නැති වුණා. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. දීර්ඝායුෂ සම්පත්තියම උදා වේවා. මේ ස්වාමීන් වහන්සේ හම්බ වෙලා තියෙන්නේ අපේ පිනකට තමයි. මේවා ඇහුවත් වරදින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේටත් කොච්චර අවලාද කිව්වද? මේවා පව්කාරයන්ගේ කතා අපේ හාමුදුරුවනේ. තෙරුවන් සරණයි. මූ දන්න දෙයක් නැහැ. නාමල් වගේ. ත්‍රිවිධ රත්නේ පිහිටයි. තව තවත් බණ දේශනාවන් සඳහා ඉදිරියටම යන්න ශක්තිය ධෛර්ය ලැබේවා. මට බණින අයව සෙනග මැද්දට දාන්න වෙන දේ බලාගන්න. මීට මර දානේ චොප්පේ. මේවා බුදුබණ නෙවෙයි යෝයි. හාමුදුරුවන් වහන්සේටත් පසුගිය දවස්වල කේන්ති ආව නේද? අර බැනපු අයයි තාච්චි කතාවයි මතකද? එදා ටිකක් සැර වචන ටිකකුත් කිව්වා නේද? ස්වාමින් වහන්සේ උත්තර දෙන්නේ මිනිස්සෙක් අහපු ප්‍රශ්නයකට. කේන්ති ගන්න එපා මිත්‍රයා. අවශ්‍ය නම් අහන්න, එපා නම් අහන්නේ නැතුව ඉන්න.